මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. විලේජ් එක මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් ඉංගල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ. වාදලේ කරන ගෑනු පරානේ කොන්ද කෑල්ලකුත් අරවලේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක්. නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හෝ කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ? තාරියක් දාලා මගේ කොල්ලට. සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්. රෑතිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිනිබාලවත්. නෑ අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඔකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පා ගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out. මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ විලේජ් එක මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් ඉංගල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ. වාදලේ කරන ගෑනු පරානේ කොන්ද කෑල්ලකුත් අරවලේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක්. නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හෝ කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ? තාරියක් දාලා මගේ කොල්ලට. සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්.
රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ. අම්මේ මට රැට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උළුම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකෙන් ගෑනු පදානේ කොන්ද කැලකුත් අරන් වරේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ? තාරියක් දාලා මගේ කොල්ලට. සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේට මෙවර. හේ මොකක්ද යකෝ ඒක කරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්! රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ. අම්මේ මට රැට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උළුම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද?
උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. ගිනාවිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකන ගෑනු පදානේ කොන්ද කැලකුත් තරම් වරේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක්. නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්! රෑතිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිනිබාලවත්ද? නෑ අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරේ. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! මාමේ අපිට රෙන්ට් එකට දෙන්නේ නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. ගිනාවිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකන ගෑනු පදානේ කොන්ද කැලකුත් තරම් වරේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක්. නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්! රෑතිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිනිබාලවත්ද? නෑ අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරේ. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! මාමේ අපිට රෙන්ට් එකට දෙන්නේ නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන.
මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ විලේජ් එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් සිංගල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාදනය කරන ගෑනු පදානේ කොන්ද කෑල්ලකුත් අරවනේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක්. නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ වෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්. රෑතිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිනිබාලවත්ද? නෑ අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරේ. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ අන්තිමට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උණම වගේ බලාගෙන ඉන්නේ? get out. ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out. මාමේ අමුඩ රෙන්ට් එකට දෙන්නේ නැද්ද? රෙන්ට් එකට ඇයි කෑගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ විලේජ් එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් සිංගල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාදනය කරන ගෑනු පදානේ කොන්ද කෑල්ලකුත් අරවනේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක්. නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ වෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්.
රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ. අම්මේ මට රැට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්නේ නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒ දෙක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකෙන් ගෑනු පදානේ කොන්ද කැලකුත් අරන් වරේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ වෙවුලන්නේ? තාරියක් දාලා මගේ කොල්ලට. සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේට වර මෙහෙවර. හේ මොකක්ද යකෝ ඒක කරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්! රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ. අම්මේ මට රැට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්නේ නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒ දෙක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද?
උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං කොකා කොලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක් ගිනාවිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකන ගෑනු පදානේ කොන්ද කැලකුත් තරම් වගේ මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කවන්න නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන් මොකද දැන් මේ දෙවුලන්නේ තාදියක් දාලා මගේ කොල්ලට සිම්මයා අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා ගජමෑන් රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිනිබාලවත් නෑ අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන් උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ get out ඒයි පිත්තල ගෙම්බා ගමෙන් out ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං කොකා කොලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක් ගිනාවිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකන ගෑනු පදානේ කොන්ද කැලකුත් තරම් වගේ මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කවන්න නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන් මොකද දැන් මේ දෙවුලන්නේ තාදියක් දාලා මගේ කොල්ලට සිම්මයා අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා ගජමෑන් රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිනිබාලවත් නෑ අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන් උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ get out ඒයි පිත්තල ගෙම්බා ගමෙන් out ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන
මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. විලේජ් එක මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් ඉංගල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාදනය කරන ගෑනු පදානේ කොන්ද කෑල්ලකුත් අරවනේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ තාදියක් දාලා මගේ කොල්ලට සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්. රෑතිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිනිබාලවත්. නෑ අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උණම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා ගමෙන් අවුට්. මාමේ අපුට රෙන්ට් එකට දෙන්නේ නැද්ද? රෙන්ට් එකට ඇයි කෑගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ විලේජ් එක මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් ඉංගල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාදනය කරන ගෑනු පදානේ කොන්ද කෑල්ලකුත් අරවනේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ තාදියක් දාලා මගේ කොල්ලට සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්.
රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ. අම්මේ මට රැට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උලම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට, third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකෙන් ගෑනු පදානේ කොන්ද කැලකුත් තරම් වරේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ? තාරියක් දාලා මගේ කොල්ලට. සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙහෙවර. හේ මොකක්ද යකෝ ඒක කරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්! රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ. අම්මේ මට රැට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උලම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට, third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද?
උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක් ගිනාවිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකන ගෑනු පදානේ කොන්ද කැලකුත් තරවනේ මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන් මොකද දැන් මේ දෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා ගජමෑන් රෑතිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද නෑ අම්මේ. අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරේ උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ get out ඒයි පිත්තල ගෙම්බා ගමෙන් out ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක් ගිනාවිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකන ගෑනු පදානේ කොන්ද කැලකුත් තරවනේ මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන් මොකද දැන් මේ දෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා ගජමෑන් රෑතිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද නෑ අම්මේ. අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරේ උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ get out ඒයි පිත්තල ගෙම්බා ගමෙන් out ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන
මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝරිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝරිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ විලේජ් එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාදනය කරන ගෑනු පදානේ කොන්ද කෑල්ලකුත් අරවනේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක්. නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්! රෑතිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිනිබාලවත්ද? නෑ අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උණම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝරිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝරිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ විලේජ් එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාදනය කරන ගෑනු පදානේ කොන්ද කෑල්ලකුත් අරවනේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක්. නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්!
රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ. අම්මේ මට රැයට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒ දෙක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකෙන් ගෑනු පදානේ කොන්ද කැලකුත් අරන් වරේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ? තාරියක් දාලා මගේ කොල්ලට. සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක කරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්! රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ. අම්මේ මට රැයට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒ දෙක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද?
උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං කොකා කොලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක් කිනාපිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකන ගෑනු පදානේ කොන්ද කැලකුත් තරවනේ මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන් මොකද දැන් මේ දෙවුලන්නේ තාරියක් දාලා මගේ කොල්ලට සිම්මයා අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හයි මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා ගජමෑන් රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත් නෑ අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන් උඹ ඔකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ get out ඒයි පිත්තල ගෙම්බා ගමෙන් out ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං කොකා කොලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක් කිනාපිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකන ගෑනු පදානේ කොන්ද කැලකුත් තරවනේ මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන් මොකද දැන් මේ දෙවුලන්නේ තාරියක් දාලා මගේ කොල්ලට සිම්මයා අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර. හයි මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා ගජමෑන් රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත් නෑ අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන් උඹ ඔකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ get out ඒයි පිත්තල ගෙම්බා ගමෙන් out ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන
මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ විලේජ් එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ. වාද්‍ය දෙකන ගෑනු පදානේ කොන්ද කැලකුත් අරවලේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක්. නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හෝ කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ තාදියක් දාලා මගේ කොල්ලට සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්. රෑතිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරේ. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ අන්තිමට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උණම වගේ බලාගෙන ඉන්නේ? get out. ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out. ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ විලේජ් එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ. වාද්‍ය දෙකන ගෑනු පදානේ කොන්ද කැලකුත් අරවලේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක්. නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හෝ කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ තාදියක් දාලා මගේ කොල්ලට සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්.
රෑතිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ. අම්මේ මට රැයට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්නේ නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකෙන් ගෑනු පදානේ කොන්ද කෑල්ලකුත් අරන් වරේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ වෙවුලන්නේ? තාරියක් දාලා මගේ කොල්ලට. සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක කරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්! රෑතිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ. අම්මේ මට රැයට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්නේ නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද?
උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං කොකා කොලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක් ගිනාවිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකන ගෑනු පදානේ කොන්ද කැලකුත් තරම් වගේ මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන් මොකද දැන් මේ දෙවුලන්නේ තාදියක් දාලා මගේ කොල්ලට සිම්මයා අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර හයි මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා ගජමෑන් රෑතිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත් නෑ අම්මේ. අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන් උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ get out ඒයි පිත්තල ගෙම්බා ගමෙන් out ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං කොකා කොලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක් ගිනාවිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකන ගෑනු පදානේ කොන්ද කැලකුත් තරම් වගේ මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන් මොකද දැන් මේ දෙවුලන්නේ තාදියක් දාලා මගේ කොල්ලට සිම්මයා අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර හයි මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා ගජමෑන් රෑතිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත් නෑ අම්මේ. අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන් උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ get out ඒයි පිත්තල ගෙම්බා ගමෙන් out ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන
මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ විලේජ් එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකෙන් ගෑනු පදානේ කොන්ද කැලකුත් අරවනේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්! රෑතිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ විලේජ් එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකෙන් ගෑනු පදානේ කොන්ද කැලකුත් අරවනේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්!
රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ. අම්මේ මට රැට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒ දෙක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකෙන් ගෑනු පදානේ කොන්ද කැලකුත් අරන් වරේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කවන්න නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ? තාදියක් දාලා මගේ කොල්ලට. සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක කරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්! රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ. අම්මේ මට රැට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒ දෙක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද?
උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං කොකා කොලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක් ගිනාවිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකෙන් ගෑනු පදානේ කොන්ද කැලකුත් තරවනේ මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන් මොකද දැන් මේ දෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර හයි මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා ගජමෑන් රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද නෑ අම්මේ. අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන් උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ get out ඒයි පිත්තල ගෙම්බා ගමෙන් out ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං කොකා කොලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක් ගිනාවිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකෙන් ගෑනු පදානේ කොන්ද කැලකුත් තරවනේ මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන් මොකද දැන් මේ දෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර හයි මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා ගජමෑන් රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද නෑ අම්මේ. අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන් උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ get out ඒයි පිත්තල ගෙම්බා ගමෙන් out ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන
මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ විලේජ් එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාදනය කරන ගෑනු පදානේ කොන්ද කෑල්ලකුත් අරවනේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක්. නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හො කියපන්. මොකද දැන් මේ වෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්! රෑතිස්සේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිනිබාලවත්ද? නෑ අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා ගමෙන් out! මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ විලේජ් එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාදනය කරන ගෑනු පදානේ කොන්ද කෑල්ලකුත් අරවනේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක්. නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හො කියපන්. මොකද දැන් මේ වෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර. හේ මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්!
රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ. අම්මේ මට රැට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උලම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒ දෙක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං? කොකාකෝලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක්. කිනාබිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකෙන් ගෑනු පදානේ කොන්ද කැලකුත් අරන් වරේ. මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන්. මොකද දැන් මේ දෙවුලන්නේ? තාදියක් දාලා මගේ කොල්ලට. සිම්මයා. අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙහෙවර. හේ මොකක්ද යකෝ ඒක කරලා තියෙන්නේ? මොනවා? ගජමෑන්! රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද? නෑ අම්මේ. අම්මේ මට රැට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන්. උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි. උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උලම වගේ බලාගෙන ඉන්නේ? Get out! ඒයි පිත්තල ගෙම්බා. ගමෙන් out! ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන. මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාවක්. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒ දෙක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. Like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද?
උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං කොකා කොලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක් ගිනාවිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකෙන් ගෑනු පදානේ කොන්ද කැලකුත් අරවනේ මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන් මොකද දැන් මේ දෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර මෙවර හයි මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා ගජමෑන් රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද නෑ අම්මේ. අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන් උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ get out ඒයි පිත්තල ගෙම්බා ගමෙන් out ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන මම ගජමෑන්. මම හැමදේම කරන්නේ බොහොම පිළිවෙල. මං වැඩ කරන්නේ මගෝඩිස්තුමා. එතුමාට නම් මාව නැතුවම බෑ. මම උඹට එන්න කිව්වේ වැදගත් කාරණාව. උඹ දැන් මගේ කාර් එක අරගෙන එයාපෝට් එකට යන්න ඕන. හරි මගෝඩිස්තුමා. මොකෝ මගෝඩිස්තුමා කිව්වේ කඩුව හොඳයි කිව්වද? හොඳයි කිව්වා. කැපට පැත්තට මාක් එකක් දාලා තියන්න කියලා කිව්වා. අඳුර ගන්න බෑ කියලා. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා. මට ඕනේ මගේ village එක, මගේ රට third world perspective එකකින් අයින් කරලා ලෝකෙ දියුණු නගරයක් කරන්න. like Paris, New York. එතකොට නෝන අපේ වාලෙට ටකරන් සීට් කෑලි 3-4ක් දාගන්න පුළුවන් වෙයිද? උඹට ඒකෙන් වැඩක් නෑ. ඒක මගේ ජීවිතේ. ඒක මොන නල්ල මලේ ජීවිතයක්ද බං කොකා කොලා බෝතලේ වාගේ හැඩට හිටියට ඒක ගොන් ගහක් මැටි කලයක් ගිනාවිනේට ඉලව් සිංහල ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාජේ වාද්‍ය දෙකෙන් ගෑනු පදානේ කොන්ද කැලකුත් අරවනේ මාමේ ඒක ටින්ට් කරලා රීබෝන් කරලා තියෙන්නේ කමක් නැද්ද? මගේ මුකුත් නාහක් නෑ මාමේ මම බැලුවේ ටින්ට් කරපුවාට මන්තර අහනවද දන්නෙත් නෑනේ ඒකයි මේ. ඔහගෙන හා කියපන් මොකද දැන් මේ දෙවුලන්නේ තාඩියක් දාලා මගේ කොල්ලට සිම්මයා අපේ ගේම් එක නිකන් හරි ලීක් වෙලා තිබුණොත් අපි සේරම ගස්. තව එකක් ගහපන්. මේටවර හයි මොකක්ද යකෝ ඒක වරලා තියෙන්නේ? මොනවා ගජමෑන් රෑතිසේ පෝස්ටර් ගහන්න ගිහිල්ලා පිණි බාලවත්ද නෑ අම්මේ. අම්මේ මට රෑට කෑම තියන්න. රෑට කෑමක් මගෝඩිසාගේ ගෙදරින්ම කාලා වරෙන් උඹ ඕකගේ පස්සෙන් ගියාට උඹට හම්බෙන්නේ තන්තිපට සිකියුරිටි හරි කම්කරු හරි තමයි උඹට මීට පස්සේ පස් පාගන්න බෑ. මොකද උනම වගේ බලාගෙන ඉන්නේ get out ඒයි පිත්තල ගෙම්බා ගමෙන් out ආ මාමේ අපුට රෙන්ට් එකට දෙන්න නැද්ද? රෙන්ට් එකට ඇයි කෑ ගන්නේ? මීට කලින් මාව දැකලා නැද්ද? නිකන් වැඩක් බලාගෙන යන වයසේ යන්න.